ලුවනේ මනුෂ්‍ය වර්ගයා තවත් දශක කිහිපයකින් මෙලොවින් අතුගා දැමෙයිද? 9/11 ප්‍රහාරය, සුනාමි ව්‍යසනය සහ කොරෝනා වසංගතය ගැන වසර ගණනාවකට පෙර නිවැරදිවම පැවසූ අන්ධ අනාවැකිකාරිය බබා වංගා මීළඟ වසරවල් ගැන කර ඇති බිහිසුණු හෙළිදරව්ව කුමක්ද? විද්‍යාඥයින් පවා අද මේ ගැන කතා කරන්නට බියක් දක්වනවා. 2026 වසරේ සිට ඇරඹෙන ලෝකයේ මහා විනාශය ගැන අද අපි සොයා බලමු. බල්ගේරියාවේ විසූ බබා වංගා ඇගේ ජීවිත කාලය තුල අනාවැකි දහස් ගණනක් සිදු කර තිබෙනවා. ඇය පැවසූ දේවල් වලින් 85%කට වඩා මේ වන විට සත්‍ය වී හමාරයි. 2025 වසරේ සිට යුරෝපයේ ආරම්භ වන මහා යුද්ධයක් හේතුවෙන් මුළු ලෝකයේම ජනගහනය අතිශය වේගයෙන් අඩුවීමට පටන් ගන්නා බව ඇය පවසා තිබුණා. 2026 වසරේදී එය ලෝකයටම බලපාන මහා සාගතයකට සහ ආර්ථික කඩාවැටීමකට පෙර නිමිත්තක් වනු ඇති බවයි ඇගේ අදහස. ඇය පවසන පරිදි පෘථිවියේ කක්ෂය පවා මේ වසරවලදී සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ තිබෙනවා. යහළුවනේ, මෙවැනි ලෝකයේ සැඟවුණු අභිරහස් විද්‍යාත්මක සොයා ගැනීම සහ ඔබ නොදන්නා ඉතිහාස කරුණු ගැන දිගටම දැනගන්න ඔබ කැමති නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔබට ඒක බලා ගන්න පුළුවන්. නොස්ට්‍රඩමස්ගේ අනාවැකි වලට අනුව 2026 වසරේදී අහසින් පැමිණෙන විශාල ගිනි බෝලයක් පෘථිවියේ ගැටීමට නියමිතයි. නවීන විද්‍යාඥයින් පවා පවසන්නේ ග්‍රහක පෘථිවියට ඇති අවදානම දැන් ඉහළ ගොස් ඇති බවයි. මීට අමතරව නොස්ට්‍රඩමස් පවසා ඇත්තේ නාවික ප්‍රධානියෙකුගේ මරණයත් සමග ලෝක දේශපාලනය උඩයටු කුරුවන බවයි. මෙය ලෝක යුද්ධයකට මාවත විවර කිරීමක්ද? අනාවැකි වලට අනුව ඉදිරි වසර කිහිපය තුල පෘථිවියේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ යනු ඇති ලෝකයේ ප්‍රධාන නගර මුහුදට යටවීමේ අවදානමක් පවතින අතර මීට පෙර අසා නොමැති අමුතු වසංගත වර්ග පැතිරියා හැකි බවත් බබා වංගා පවසා තිබෙනවා. මීට අමතරව 2026 වසරේදී කෘත්‍රිම බුද්ධිය මගින් මිනිසා පාලනය කරන කාලය ආරම්භ වනු ඇති බවටත් ඇය ඉඟි කර තිබෙනවා. ඇත්තටම මේ අනාවැකි සත්‍ය වේද? ඉතිහාසයේ සාක්ෂි දරන්නේ මේ අනාවැකි බොහෝමයක් සත්‍ය වී ඇති බවයි. නමුත් මිනිස්යා අපට තවමත් අවස්ථා තිබෙනවා අපේ පරිසරය සහ ලෝකය රැකගන්න. මේ ගැන ඔබේ අදහස කුමක්ද? කමෙන්ට් එකකින් අපිට කියන්න. අපේ අද වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඔබ තවමත් අපේ ගවේෂණ කණ්ඩායමට එකතු වුණේ නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මෙවැනිම තවත් රසවත් සහ කුතුහලයෙන් පිරි වීඩියෝවකින් නැවත හමු වෙමු. ඒත් එක්ක ඔබට සුබ දවසක්.